අද අපි කතා කරන්නේ සාමාන්‍ය චිත්‍රපට කතාවක් ගැන නෙවෙයි. මේක තරුණ ජීවිත, බලය, මුදල් සහ සමාජයේ අඳුරු පැත්ත එකිනෙක ගැටෙන දැඩි සයිකොලොජිකල් ත්‍රිලර් ජර්නි එකක්. ඉයුෆෝරියා කියන නම ඇහුනාම මුලින්ම මතක් වෙන්නේ විනෝදය, පාටි කල්චර්, ෆ්‍රීඩම් සහ ග්ලැමරස් යූත් ලයිෆ් එකක් වගේ දෙයක්. හැබැයි මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්තක්. මේක මිනිස්සු කරන එක වැරදි තීරණයක්. ඒකෙන් ජීවිත කිහිපයක්ම කොහොමද සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ කියන අඳුරු කතාවක්. විශේෂයෙන්ම අද සමාජයේ තරුණ පරම්පරාව මුහුණ දෙන මත්ද්‍රව්‍ය භාවිතය, අසීමිත පාටි කල්චර්, සෝෂල් මීඩියා ප්‍රෙෂර්, බලය සහ සල්ලිවල පිටුපස සැඟවෙන අපරාධ වගේ දේවල් මේ මූවි එක හරහා ගොඩක් ගැඹුරින් පෙන්වලා දෙනවා. මේ කතාවේ භයානකම දේ වෙන්නේ අපරාධකරුවන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියන එක. ඔවුන් බලවත් පවුල්වල සල්ලි තියෙන, ඉන්ෆ්ලුවෙන්ස් තියෙන තරුණයන්. ඒ නිසා ඔවුන් හිතන්නේ ඔවුන්ගේ වැරැද්දක් සඟවන්න පුළුවන් කියලා. හැබැයි එක් රාත්‍රියක්, එක් ඩිසිෂන් එකක්, එක ක්‍රයිම් එකක්, ඒ හැමදේම ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දානවා. IMDb 8.2 වගේ ඉහළ අගයක් ලබාගෙන ඕඩියන්ස් එක අතර දැඩි කතාබහකට ලක් වෙලා තියෙන මේ ෆිල්ම් එක ත්‍රිලර් එකක් විතරක් නෙවෙයි, සමාජයට වෝනින් එකක් වගේ දැනෙන කතාවක්. ඉතින් තවත් වෙලා ගන්න නැතුව අපි යමු යූෆෝරියා කියන මේ අඳුරු ඉමෝෂනල් සහ ෂොකින් ජර්නි එක ඇතුළට. මූවි බ්ලාස්ට්, සිනමා හිතන මිනිස්සුන්ට. කතාව ආරම්භ වෙන්නේ හයිඩ්‍රබාද් නගරේ තෙලෙංගනා හයිකෝට් එකෙන්. එදා අධිකරණයට ඉදිරිපත් වෙන්නේ සාමාන්‍ය නඩුවක් නෙවෙයි. මුළු රටම කම්පනයට පත් කරන මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කරන සිදුවීමක්. හැබැයි මේ නඩුවේ අමුතු දේ වෙන්නේ එය අධිකරණයට ඉදිරිපත් කරන ආකාරය. තමන්ට විරුද්ධව තමයි මේ අධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ වින්දිතයා. අධිකරණය ඇතුළේ දැඩි නිහඬතාවයක්. මාධ්‍යවේදීන්, නීතිඥයින්, පොලිස් නිලධාරීන් හැමෝම බලාගෙන ඉන්නේ එකම දෙයක්: යූෆෝරියා නඩුව. ඒත් මේක සාමාන්‍ය ඝාතන සිද්ධියක්වත් හදිස්සි අනතුරක්වත් නෙවෙයි. මේක ඇතුළේ තියෙන්නේ සල්ලි, බලය, මත්ද්‍රව්‍ය, බලපෑම් සහ අධික සුකෝපභෝගී තරුණ ජීවිතවල අඳුරුම පැත්ත. වින්දිතයා අධිකරණය ඉදිරියේ හිටගෙන කියන එකම වාක්‍ය හැමෝමව කම්පනයට පත් කරනවා: මේ අපරාධයට වග කියන්න ඕනේ මමත්. එක පාරටම අධිකරණ ශාලාව ඇතුළේ ආතතිය දැඩි වෙනවා. ඇය පීඩාවට පත් වූ කෙනෙක්ද? ඇසින්දුටු සාක්ෂිකාරියක්ද? නැත්තම් මේ හැමදේම දන්න භයානක චරිතයක්ද? මාධ්‍යවේදීන් ප්‍රධාන පුවත් සකස් කරන්න පටන් ගන්නවා. සමාජ මාධ්‍ය පුරා මේ ගැන දැඩි කතාබහක් පැතිරෙනවා. ඒ නඩුවට එක රැයකින්ම මුළු රටේම අවධානය යොමු වෙනවා. හැබැයි ඇත්ත කතාව පටන් ගන්නේ මෙතනින් පස්සේ. ඊට පස්සේ කතාව අපිව අරගෙන යන්නේ හයිඩ්‍රබාද් වල තියෙන ප්‍රසිද්ධ පාසලක් වන රිකාස් පබ්ලික් ස්කෝල් එකට. අවසන් වසරේ ඉගෙන ගන්න ශිෂ්‍ය කණ්ඩායමක් තමන්ගේ පාසල් ජීවිතයේ අවසාන දවස් සතුටින් ගත කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ අතරින් ඉතා සමීප යහළුවන් 5 දෙනෙක් විභාග පීඩනයෙන් ටිකක් නිදහස් වෙන්න රාත්‍රී සාදයක් සංවිධානය කරනවා. මුලින්ම ඒ හැමදේම සාමාන්‍ය තරුණ සැමරුමක් වගේ පේනවා. සංගීතය, ආලෝකය, සිනහඬ, නර්තනය හැමෝම ජීවිතයේ ලස්සනම කාලය විඳිනවා වගේ පේනවා. හැබැයි ටිකෙන් ටික ඒ වටපිටාව වෙනස් වෙන්න පටන් ගන්නවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, පාලනයකින් තොරව හැසිරීම්, මේ හැමදේම එක්ක ඒ රාත්‍රිය ටික ටික අඳුරු තැනකට ඇද වැටෙන්න පටන් ගන්නවා. මුලින්ම විහිළුවක් වගේ පේන දේවල් පස්සේ භයානක තත්ත්වයක් බවට පත්වෙනවා. ඒ යහළුවන් කණ්ඩායමටවත් නොදැනි එක් වැරදි තීරණයක් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන අඳුරු මාර්ගයකට ඔවුන්ව තල්ලු කරලා දානවා. ඊළඟ දවසේ උදේ අපිට හමු වෙන්නේ චෛත්‍රී. චෛත්‍රී කියන්නේ ඉතා සාමාන්‍ය, අහිංසක, තමන්ගේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙන තරුණියක්.
ඇයගේ හීනය වෙලා තියෙන්නේ රාජ්‍යයේ ඉහළ තනතුරකට යන්න. ඒ නිසාම ඇය සිවිල් සේවා විභාගයට ලෑස්ති වෙනවා. උදේම නැගිටලා ගෙදර වැඩ කරන අම්මට තාත්තට කෝපි හදලා දෙන පවුලට ආදරය කරන දුවෙක් විදියට තමයි චෛත්‍රීව අපිට පෙන්වන්නේ. ඇයගේ ජීවිතය සරලයි. හීනත් සරලයි. ඒත් ඒ හීන ඇතුලේ තියෙන්නේ ලොකු අනාගතයක්. හැබැයි ඒ සාමාන්‍ය ජීවිතය එක දුරකථන ඇමතුමකින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. චෛත්‍රීගේ ඉතා සමීප යෙහෙලියක් වන දීප්ති ඇයට ඇමතුමක් දීලා රාත්‍රී සාදයකට එන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම චෛත්‍රියයකට කැමති වෙන්නේ නෑ. මේ වගේ සාදවලට යන්න ඇයට ලොකු කැමැත්තක් නෑ. ඇය ඒ ජීවිතයට හුරු වෙලා නැහැ. ඇයට තියෙන්නේ අධ්‍යාපනය ගැන හිතන, තමන්ගේ අනාගතය ගැන හිතන සාමාන්‍ය මානසිකත්වයක්. හැබැයි යාළුවාගේ දිගින් දිගටම කරන බලපෑම් කෘතුහලය එක් දවසක්නේ කියන සිතුවිල්ල මේ හැමදේම එක්ක අවසානයේ චෛත්‍රීත් ඒ සාදයට යන්න තීරණය කරනවා. ඇයටවත් නොදැනි ඒ තීරණය ඇයගේ ජීවිතයේ භයානකම මන්සන්දිය වෙන්න යනවා. ඒ රාත්‍රී සාදය පැවැත්වෙන්නේ ජුබිලි හිල්ස් වල තියෙන ඇම්බ්‍රෝස් සමාජශාලාව ඇතුළේ. එතැන උස් ශබ්දයෙන් ඇහෙන සංගීත, දිලිසෙන ආලෝක, නර්තනයේ යෙදෙන තරුණ පිරිස්, මත්පැන්වලින් පිරුණු සුකෝපභෝගී වටපිටාව චෛත්‍රීට ඒ තැන ගැන සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක් වගේ දැනෙනවා. ඇය ඒ වගේ ජීවිතයකට හුරු වෙලා නැහැ. ඒත් එක් පැත්තකින් ඒ අලුත් අත්දැකීම ඇයව ටික ටික ඒ වටපිටාවට ඇදගෙන යනවා. ඒ අතරේ තමයි ඇයට විකාශ් කියන තරුණයාව හමුවෙන්නේ. ඔහු මුලින්ම හැසිරෙන්නේ ඉතාම මිත්‍රශීලී, විශ්වාසවන්ත සහ ආචාරශීලී කෙනෙක් වගේ. චෛත්‍රී එක්ක කතා කරන විදිහත් ඉතාම සාමාන්‍යයි. ඒ නිසා චෛත්‍රීට ඔහු ගැන කිසිම සැකයක් එන්නේ නැහැ. හැබැයි ටිකෙන් ටික ඔහුගේ ඇත්ත ස්වභාවය එළියට එන්න පටන් ගන්නවා. විකාශ්ගේ යාළුවන් වන දේවරාජ්, හර්ෂ්, සමීර් සහ කමල් ඒ සාදයට එකතු වෙනවා. මුලින්ම හැමදේම විනෝදයෙන් පිරුණු සාදයක් වගේ පේනවා. හැබැයි ඔවුන්ගේ බැල්මවල, කතා කරන විදිහේ, හැසිරීම්වල අමුතු අඳුරු පැත්තක් තියෙන බව ටිකෙන් ටික අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ ඉඳන් මේ රාත්‍රිය සාමාන්‍ය සාදයක් නොවන බව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. දීප්තිට කලින්ම සාදයෙන් පිට වෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම චෛත්‍රීටත් දැන් ගෙදර යන්න ඕනි කියලා හිතෙනවා. ඇය තමන්ගේ තාත්තට කතා කරලා මාව ගන්න එන්න කියලා කියනවා. ඒ නිසා චෛත්‍රී සමාජශාලාවෙන් එළියට ඇවිත් තනියම බලාගෙන ඉන්නවා. ඇතුලේ තිබුණු උස් සංගීත ශබ්දය දැන් ටිකෙන් ටික අඩු වෙලා යනවා. වටපිටාවත් නිහඬ වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ තමයි විකාශ් වාහනයෙන් නවත්වාගෙන චෛත්‍රී ළඟට එන්නේ. තාත්තා තාම ආවේ නැද්ද? ඔහු සාමාන්‍ය විදියට අහනවා. චෛත්‍රී හෙමින් කියනවා නෑ තාම, එනවා කිව්වා. විකාශ් පොඩි හිනාවක් දාලා කියනවා එහෙනම් තනියම ඉන්න එපා, අපේ යාළුවෙක්ගේ උපන්දිනයක් තියෙනවා, ඒකට යමු. චෛත්‍රී මුලින්ම ඒකට කැමති වෙන්නේ නැහැ. ඇයට ඇතුලෙන් අමුතු අපහසුතාවයක් දැනෙනවා. හැබැයි විකාශ් දිගින් දිගටම ඉතා සංසුන් විදිහට කතා කරනවා. ඔහු හැසිරෙන්නේ කිසිම වැරදි අදහසක් නැති උදව් කරන්න ආපු කෙනෙක් වගේ. ඒ අතරේ චෛත්‍රී ආයෙමත් තමන්ගේ තාත්තට කතා කරන්න උත්සාහ කරනවා. හැබැයි සංඥා ප්‍රශ්නයක් නිසා ඇමතුම් සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ඇය තවත් අසරණ වෙනවා. තනියම එතන ඉන්නත් බයයි. අවසානයේ හරි කියලා හිතලා චෛත්‍රී වාහනයට නගිනවා. හැබැයි ඇයට නොදැනිම ඒ තීරණය තමයි ඇයගේ ජීවිතේ භයානකම හැරවුම් ලක්ෂය වෙන්නේ. ඊළඟ දවසේ උදේ චෛත්‍රී ඉන්නේ සම්පූර්ණයෙන්ම බ්‍රෝකන් මෙන්ටල් ස්ටේට් එකක. ඇයට ෆිසිකල් ඉන්ජරීස් වගේම සිවියර් මෙන්ටල් ට්‍රාමා එකකුත් තියෙනවා. ඒ අතරේ සෝෂල් මීඩියාවල ලීක් වීඩියෝ එකක් සංසරණය වෙන්න පටන් ගන්නවා. ඉන්ස්ටග්‍රෑම් එකේ වීඩියෝ එකක් යනවා කියලා ඒකේ ඔයයි විකාශුයි ඉන්නවා කියලා චෛත්‍රිගේ යාළුවා දීප්ති චෛත්‍රීට කතා කරලා කියනවා. ඒ වීඩියෝ එක බලපු මොහොතේ චෛත්‍රීට තේරෙනවා ඊ රාත්‍රියේ සිදු වුණේ සාමාන්‍ය පාටි ඉන්සිඩන්ට් එකක් නෙවෙයි කියලා. ඒක හිතාමතා සැලසුම් කරපු එකක්. ඊට පස්සේ කතාව සම්පූර්ණයෙන්ම අඳුරු විමර්ශන කතාමාලාවක් බවට පත් වෙනවා. චෛත්‍රී තමන්ට වෙච්ච හැමදේම අවසානයේ තමන්ගේ දෙමාපියන්ට කියනවා.
ඒ දර්ශනය චිත්‍රපටයේ හැඟීන් බරම අවස්ථාවලින් එකක්. චෛත්‍රියගේ අම්මයි තාත්තයි ඒ කතාව අහලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඔවුන්ට තමන්ගේ දුව බේරගන්න බැරි වුණා කියන වේදනාව දරාගන්න බෑ. චෛත්‍රීගේ තාත්තා කෝපයෙන් වෙවුලමින් කියනවා මගේ දුවට මේ දේ කරපු එකෙක්වත් මම ඉතුරු කරන්නේ නෑ කියලා. අම්මා කඳුළු වගුරමින් චෛත්‍රීව බදාගෙන අඬනවා. මුළු ගෙදරම දුක, කෝපය සහ අසරණකම එක්ක බර වෙලා යනවා. ඒ අතරේ චෛත්‍රීගේ අම්මා යෝජනා කරනවා මුලින්ම දොස්තර කෙනෙක්ට පෙන්නමු කියලා. හැබැයි චෛත්‍රී ගන්න තීරණය තමයි මේ කතාවේ බලවත්ම දේ වෙන්නේ. ඇය නිහඬව ඉන්න තීරණය කරන්නේ නෑ. බය වෙලා හැංගෙන්න තීරණය කරන්නෙත් නෑ. චෛත්‍රී හෙමින් හැබැයි දැඩි ස්වරයෙන් කියනවා මම නිහඬව ඉන්නේ නෑ. ඒත් එක්කම ඇය මේ සිදුවීම පොලිසියට පැමිණිලි කරන්න තීරණය කරනවා. ඒ මොහොතේ ඉඳන් මේක තරුණයන්ගේ සාදකින් පටන් ගත්ත කතාවක් නෙවෙයි. බලය, සල්ලි සහ බලපෑම්වලට එරෙහි සටනක් බවට මේ කතාව පත් වෙනවා. පොලිස් පරීක්ෂණ ආරම්භ වෙද්දී අධිකරණ වෛද්‍ය සාක්ෂි, ආරක්ෂක කැමරා දර්ශන, ජාන පරීක්ෂණ වාර්තා, වාහන ගමන් මාර්ග පිළිබඳ තොරතුරු මේ හැම විස්තරයක්ම ටිකෙන් ටික හෙළිවෙන්න පටන් ගන්නවා. පරීක්ෂණ ඉදිරියට යද්දී සිද්ධියට සම්බන්ධ හැම පුද්ගලයෙක්ගේම මුහුණුවර ටිකෙන් ටික එළියට එනවා. ඒත් එක්කම අපිට තේරෙනවා මේ සිදුවීම හදිස්සියේ වෙච්ච අහම්බයක් නෙවෙයි කියලා. මේක බලය, සල්ලි, තමන්ට කිසිදු දඬුවමක් ලැබෙන්නේ නෑ කියන අහංකාර හැඟීම මේ හැමදේම එකතු වෙලා හැදුණු භයානක මානසිකත්වයක ප්‍රතිඵලයක්. ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ සල්ලි තියෙනව නම් හැමදේම සඟවන්න පුළුවන් කියලා. බලපෑම් තියෙනව නම් නීතියත් තමන්ට යටත් කරගන්න පුළුවන් කියලා. හැබැයි සත්‍ය ටිකෙන් ටික මතුවෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම කතාව තවත් අඳුරු, තවත් උණුසුම් සහ තවත් භයානක දිශාවකට ගමන් කරනවා. ඊට පස්සේ මේ නඩුව මුළු රටම කතා කරන ප්‍රධාන සිදුවීමක් බවට පත් වෙනවා. ප්‍රවෘත්ති නාලිකා, සමාජ මාධ්‍ය, ජනතා විරෝධතා හැම තැනකම කතා වෙන්නේ එකම එක දෙයක්. හැබැයි කම්පනය තවත් වැඩි වෙන්නේ සැකකරුවන්ගේ තොරතුරු හෙළිවෙන්න පටන් ගන්නකොට. දේවල් ඔවුන්ගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම පිට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ නඩුවේ ප්‍රධාන සැකකරුවන විකාශ සහ ඔහුගේ යාළුවන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඒ අතරේ මාධ්‍ය හමුවක් අතරතුර විමර්ශන නිලධාරී ජයදේව කියන වචනයත් එක්ක මුළු ශාලාවම නිහඬ වෙනවා. මේ සිද්ධියේදී අපි දැකපු දේ ඊටත් වඩා ගොඩක් භයානකයි. ඔහු ටිකක් නතර වෙලා නැවත කියනවා. මේ අපරාධයට සම්බන්ධ වෙලා ඉන්න පිරිස සාමාන්‍ය පවුල්වල ළමයි නෙවේ. බලය, සල්ලි සහ සමාජ බලපෑම් තිබුණු පවුල්වල දරුවන්. එක් මොහොතකට මුළු ශාලාවම ගොළු වෙනවා. ඊට පස්සේ ජයදේවන් කියනදී අහද්දි එතන හිටපු මාධ්‍යවේදීන් විතරක් නෙවේ මුළු රටම කම්පනයට පත් වෙනවා. නීතිය අනුව සැකකරුවන්ගේ සම්පූර්ණ නම් හෙළි කරන්න බැරි වුණත් ඔවුන්ගේ පවුල්වල පසුබිම් ගැන සඳහන් කරන්න ජයදේවන් තීරණය කරනවා. තුන්වන සැකකරු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ගේ පුතා. ඒ වචනය ඇහෙද්දී තමන්ගේ අති විශාල මන්දිරයේ රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන මාධ්‍ය හමුව බලන් හිටපු ඒ ව්‍යාපාරිකයාගේ මුහුණ එක පාරටම වෙනස් වෙනවා. හතරවන සැකකරු හිටපු දේශපාලඥයෙක්ගේ පුතා. මාධ්‍යවේදීන් එකිනෙකා දිහා බලන්න පටන් ගන්නවා. පස්වන සැකකරු සමාජ සේවා සංවිධායක ප්‍රධානියෙකුගේ පුතා. ඊළඟ වචන ටිකත් එක්ක මුළු ශාලාවම සෙමින් කැළඹෙන්න පටන් ගන්නවා. දෙවන සැකකරු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මුණුපුරා. ඡායාරූප කැමරා ආලෝක එකින් එක දැල්වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජයදේවන් අවසානයේ කියනවා. ප්‍රධාන සැකකරු ප්‍රසිද්ධ දේපල ව්‍යාපාරිකයෙකුගේ පුතා. ඒ විතරක් නෙවෙයි ප්‍රධාන සැකකරුගේ මව ප්‍රධාන පෞද්ගලික පාසලක විදුහල්පතිනියක් කියලා මෙතනදී අදහස් දක්වනවා. ඒ වචනයත් එක්ක මාධ්‍ය ශාලාවම එකපාරට උණුසුම් වෙනවා. හැමෝම එකම ප්‍රශ්නයක් අහන්න පටන් ගන්නවා. මෙච්චර බලය, සල්ලි තිබුණු පවුල්වල දරුවන් කොහොමද මෙච්චර අඳුරු පැත්තකට වැටුනේ? මෙච්චර වරප්‍රසාද තිබුණු පවුලක ළමයෙක් කොහොමද මෙහෙම වෙන්නේ? දෙමව්පියෝ අවධානය දුන්නේ නැද්ද? සල්ලි වලින් හැමදේම වහගෙන හදපු ප්‍රතිඵල තමයි මේ.
ඒ වචන ඇහිද්දි වින්දියාගේ ඇස්වලින් කඳුළු ගලාගෙන එනවා. එයා එච්චර දරුණු දෙයක් කරයි කියලා මං හිතුවේ නෑ. ගේ ඇතුලේ තිබුණේ දැඩි නිහඬතාවයක්. ඒ මොහොතේ තමයි වින්දියට පළවෙනි වතාවට ඇත්තටම හිතුනේ තමන්ගේ පුතා ගැන තමන් දැනගෙන හිටියේ කොච්චර අඩුවෙන්ද කියලා. විකාශ් සහ ඕගේ යාළුවන් අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසිය බලාපොරොත්තු වුණේ නඩුව ඉක්මනින් විසඳෙයි කියලා. හැබැයි දවස් ගාණක් ගියත් කවුරුත් ඇත්ත කියන්න සූදානම් වෙන්නේ නැහැ. ප්‍රශ්න කිරීමේ කාමරයේ ඇතුලේ හැමෝම හැසිරෙන්නේ තමන් කිසිම වැරැද්දක් නොකළ මිනිස්සු වගේ. ඒ නිසා මේ පරීක්ෂණය මෙහෙවන ජයදේවන්ට තේරෙනවා මේ තරුණයන් සාමාන්‍ය අපරාධකරුවන් නෙවෙයි කියලා. සල්ලි, බලය, සමාජ බලපෑම මේ හැමදේම පාවිච්චි කරලා ඕනම තත්වයකින් බේරෙන්න පුළුවන් කියන අහංකාර හැඟීමකුත් ඔවුන් තුළ තියෙනවා. එතකොට ජයදේවන් වෙනස් ක්‍රමයක් භාවිතා කරන්න තීරණය කරනවා. ඔහු සැකකරුවන්ට කිසිම ශාරීරික හිංසාවක් දෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ව දවස් ගාණක් ආහාර නොදී තියාගෙන දැඩි මානසික පීඩනයක් ඇති කරනවා. පැය ගණන් ප්‍රශ්න කිරීම් කාමරයේ ඇතුලේ හිඳගෙන හිටපු විකාශ්ලා ටිකෙන් ටික මානසිකව කඩා වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජයදේවන් හෙමින් අහනවා කන්න මොනවද ඕනේ? ඒ මොහොතෙත් තමන්ගේ අහංකාර හැසිරීම් අඩුවෙන් නැතුව විකාශ් hina වෙලා කියනවා බිරියානි. එක පාරටම ජයදේවන් නිලධාරීන්ට නියෝග කරනවා බිරියානි පැකට් 25ක් ගේන්න. ඒ වචනේ ඇහෙද්දි කාමරයේ ඇතුලේ හිටපු හැමෝම කම්පනයට පත් වෙනවා. ජයදේවන්ගේ මූණේ තිබුණේ අමුතු සංසුන් බවක්. ඔහුට ඕන වුණේ ඔවුන්ට වේදනාවක් දෙන්න නෙවෙයි. ඔවුන්ගේ අහංකාරය බිඳ දමන්න. ඒ මොහොතේ ඉඳන් ප්‍රශ්න කිරීම සාමාන්‍ය පොලිස් පරීක්ෂණයක් නෙවෙයි. එය මානසික සටනක් බවට පත් වෙනවා. ටික වෙලාවකට පස්සේ උණු බිරියානි පැකට් ගොඩක් මේසේ උඩට ගෙනත් දානවා. පළවෙනි පැකට් එක විකාශ්ට දෙනවා. දවස් ගාණක් බඩගින්න හිටපු ඔහු අධික වේගයෙන් කන්න පටන් ගන්නවා. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක විකාශ් දිගටම කනවා. හැබැයි හතරවෙනි පැකට් එක අතර ගන්නකොට ඔහුගේ මුහුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. ශරීරයට තවත් දරා ගන්න බැරි වෙනවා. වමනය එන්න වගේ දැනෙනවා. ඒත් ජයදේවන් නවතින්නේ නැහැ. ඔහු නිහඬව විකාශ් දිහා බලාගෙන ඉන්නවා. විකාශ් අමාරුවෙන් තවත් කන්න උත්සාහ කරනවා. කෑම ගිලගන්නත් බැරි තත්වයකට පත් වෙනවා. අවසානයේ ඔහුට තවත් දරාගන්න බැරි වෙනවා. විකාශ් එක පාරටම පුටුවෙන් නැගිටලා ජයදේවන්ගේ කකුල් දෙක ළඟ වැටෙනවා. කඳුළු දාගෙන අඬමින් කියනවා සර් තවත් කන්න බෑ, කරුණා කරලා නවත්තන්න. ඒ මොහොතේ තමයි පළවෙනි වතාවට විකාශ්ගේ අහංකාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේ. මේ වෙනකල් තමන්ගේ සල්ලි, බලය සහ පවුලේ බලපෑම්වලින් හැමදේම පාලනය කරන්න පුළුවන් කියලා හිතපු විකාශ් පළවෙනි වතාවට ඇත්තටම බය වෙනවා. ජයදේවන්ට ඕන වුණේ පාපොච්චාරණයක් ගන්න විතරයි. ඔවුන්ගේ ඇතුලේ තිබුණු අපිට කිසිම දෙයක් වෙන්නේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම කඩලා දානවා. පොලිසිය සැකකරුවන් සියල්ලම අරගෙන යනවා. එදා රාත්‍රියේ චෛත්‍රයට සිද්ධ වුණු දේ සිද්ධ වුණ ස්ථානයටම. එතැන වටපිටාවම අමුතු පියකරු නිහඬියාවකින් පිරුණා. පොලිස් නිලධාරීන්, වීඩියෝ කැමරා, දැඩි ආලෝකය හැමදේම සූදානම්. ඊට පස්සේ ජයදේවන් සැකකරුවන් දිහා බලලා කියනවා එදා කරපු දේ ඒ විදිහටම පෙන්වන්න. එක මොහොතකට හැමෝම ගල් ගැහිලා වගේ නිහඬ වෙනවා. හැබැයි නිලධාරීන් වීඩියෝ පටිගත කිරීම පටන් ගන්නවා. විකාශ් සහ ඔහුගේ යාළුවන්ට එදා රාත්‍රියේ වාහනය ඇතුලේ සිද්ධ වුණු දේ නැවත රඟපාන්න සිද්ධ වෙනවා. එදා hina වෙමින් විනෝදයක් වගේ හිතලා කරපු දේ අද පොලිස් කැමරා ඉස්සරහා නැවත කරන්න වෙද්දී ඔවුන්ට දරා ගන්න බැරි තරම් ලැජ්ජාවක් සහ බියක් දැනෙන්න පටන් ගන්නවා. විකාශ්ගේ අත වෙවුලන්න පටන් ගන්නවා. අනෙක් සැකකරුවොත් ටිකෙන් ටික මානසිකව කඩා වැටෙනවා. ජයදේවන් නිහඬව ඒ දිහා බලාගෙන ඉන්නවා. මොකද ඔහුට ඕන වුණේ පාපොච්චාරණයක් විතරක් නෙවෙයි, ඔවුන් කරපු දේවල් භයානකත්වය ඔවුන්ටම දැනෙන්න සලස්වන්න. ඒ මොහොතේ පළවෙනි වතාවට විකාශ්ලට තමන් විනෝදයක් කියලා හිතපු දේ ඇත්තටම කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරපු අපරාධයක් බව තේරෙන්න පටන් ගන්නවා. ඒ අතරේ
එක් මොහොතක මේ තත්ත්වය තවත් දරාගෙන ඉන්න බැරි වෙලා ජීවිතයෙන් පලා යන්න විකාශ තීරණය කරනවා. එතන තිබුණු වසබෝතලයක් අරගෙන ඔහු එකවරම ඒ වසබොනවා. ටික වෙලාවකින් ඔහුගේ ශරීරය පාලනයෙන් තොරව වැටෙන්න පටන් ගන්නවා. පැනික්කුණු යාළුවෝ සහ පොලිස් නිලධාරීන් ඉක්මනින් ඔහුව රෝහලට රැගෙන යනවා. රෝහල ඇතුලේ වාතාවරණය දැඩි ආතතියකින් පිරී යනවා. වෛද්‍යවරු විකාශ් බේරගන්න ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් එක පටන් ගන්නවා. ඒ අතරේ විකාශ්ගේ අම්මා වින්ද්‍යා තමන්ගේ පුතා මේ තත්ත්වයට වැටේ කියලා කවදාවත් හිතලා තිබුණ නැහැ. ඒත් තමන්ගේ බලපෑම් සහ සල්ලි භාවිතා කරලා හොඳම වෛද්‍යවරු ගෙනත් කොහොම හරි විකාශ බේරගන්න ඇය උත්සාහ කරනවා. පැය ගානකට පස්සේ වෛද්‍යවරු අවසානයේ කියනවා විකාශ්ගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා කියලා. ඒත් විකාශ්ට සිහිය එන මොහොතේ ඔහුගේ අම්මා කඳුළු පිරුණු ඇස්වලින් ඔහු දිහා බලලා කියන වචන ටික මේ ෆිල්ම් එකේ ප්‍රබලම ඉමෝෂනල් මූමන්ට්ස් වලින් එකක් වෙනවා. මරණයෙන් පලා යන්න හදන්න එපා විකාශ්. ඔයාලා කරපු වරදෙන් අර දුක් විඳින කෙල්ල නීතිය ඉස්සරහට ඇවිල්ලා ජීවිතේ පලා යන්න නැතුව මේ හැම දෙයකටම මුහුණ දෙනවා නම් ඔයාට මේ විදියට හැමදේම අත්හැරලා පලා යන්න බෑ. ඉස්සරහට ගිහින් ෆේස් කරන්න ඕනේ. ඒ වචන ටික රෝහලේ නිහඬ වාතාවරණය තුල තදින්ම ඇහෙනවා. ජයදේවන්ගේ ඇත්ත සැලැස්ම පටන් ගන්නේ ඊට පස්සේ. ඊට පස්සේ නඩුව අවසාන අදියරට යනවා. මාධ්‍ය පීඩනය, පොලිස් පරීක්ෂණ, ජනතා වෛරය, තමන් කරපු වැරදි එකින් එක හෙළිවීම, මේ හැමදේම එක්ක විකාශ් මානසිකව සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න පටන් ගන්නවා. තමන් හිතපු විදියට සල්ලි සහ බලපෑම් වලින් හැමදේම වහගන්න බැරි බව ඔහුට අවසානයේ තේරෙන්න ගන්නවා. අවසානයේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. ඒ තීන්දුව විකාශ සහ ඔහුගේ යාළුවන්ට විතරක් නෙමෙයි සමාජයටම ලොකු පණිවිඩයක් වෙනවා. ඒත් ෆිල්ම් එක එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ අවසානයේදී මේ වින්දෙතයින්ට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් හිමි වෙනවා. මෙතනින් විකාශ් නවතින්නේ නැහැ. අත්අඩංගුවට ගත්තට පස්සේ සිරමැදිරිය තුලදීත් ඔහු ඩ්‍රග්ස් භාවිතයට පුරුදු වෙනවා. ඒ වගේම රැඳවියන් අතර ඇතිවෙන මැරකම් වලටත් ඔහු අනිවාර්යෙන්ම ඇදෙන්න පටන් ගන්නවා. වසර ගානකට පස්සේ විකාශ්ට තාවකාලික නිදහසක් යටතේ නැවත සමාජයට එන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එදා පවර්ෆුල් රිච් කිඩ් කෙනෙක් වෙලා හිටපු විකාශ් දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු මනුස්සයෙක්. හිරගෙදර ජීවිතය, මත්ද්‍රව්‍ය, අපරාධ, තනිකම, වර්ධකාරී හැඟීම, ඒ හැමදේම ඔහුගේ ජීවිතය ඇතුළෙන්ම කඩා දාලා තිබුණා. ඔහුගේ අම්මා වින්ද්‍යා තවමත් එකම දේ බලාපොරොත්තු වෙනවා. මගේ පුතා කවදාහරි හොඳ මනුස්සයෙක් වෙයි. ඒ බලාපොරොත්තුවෙන් ඇය විකාශ්ව ආපහු සාමාන්‍ය ජීවිතයට ගේන්න උත්සාහ කරනවා. හැබැයි විකාශ් තවමත් කඩා වැටුණු පුද්ගලයෙක්. හිරගෙදර ඇතුළදී පුරුදුණු ඩ්‍රග්ස් වලින් ඔහුට ගැලවෙන්න බැරි වෙනවා. ආයෙමත් ඩ්‍රග්ස් යූස් කරන්න පටන් ගන්නවා. ඔහු ටිකෙන් ටික තවත් අඳුරු පැත්තට ඇද වැටෙනවා. වින්ද්‍යා කොච්චර උත්සාහ කළත් තමන්ගේ පුතාව පාලනය කරන්න බැරි වෙනවා. ඒ අතරේ ඩ්‍රග්ස් වල දරුණු බලපෑම් නිසා විකාශ්ගේ මානසික තත්ත්වය ඉතාම භයානක මට්ටමකට යන්න පටන් ගන්නවා. එක් දවසක ඔහු සම්පූර්ණයෙන්ම ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුණු තත්ත්වයක ඉද්දී පියවිසිහිය නැති අවස්ථාවක තමන්ගේ මවට අයුතු අසහජ හැඟීම් ඇතිවෙන්න පටන් ගන්නවා. මූවී එකේ මේ සීන් එක ප්‍රේක්ෂකයාට අතිශය අසහනකාරී සහ අපහසු හැඟීමක් දෙනවා. මොකද මේකෙන් ෆිල්ම් එකේ පෙන්වන්නේ ඩ්‍රග්ස් කියන්නේ මනුෂ්‍යයෙකුගේ නීති වටිනාකම්, මානසික තත්ත්වය සහ මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් දෙයක් කියන එක. විකාශ් ඒ අසාමාන්‍ය තත්ත්වයෙන් තමන්ගේ මවට ලංවෙන්න උත්සාහ කරන මොහොතේ වින්ද්‍යා ෂොක් වෙලා සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වෙනවා. ඇයට එක් මොහොතකටවත් තේරෙන්නේ මේ ඉන්නේ තමන් ආදරයෙන් හදපු පුතාද නැත්තම් ඩ්‍රග්ස් වලින් සම්පූර්ණයෙන්ම විනාශ වුණු අමුත්තෙක්ද කියලා. අවසානයේ කඳුළු පිරුණු ඇස්වලින් වින්ද්‍යා තමන්ගේ පුතාව තල්ලු කරලා දානවා. විකාශ් නවතින්න ඒ කෑගැසීමත් එක්ක ගෙදර ඇතුලේ අතිශය භයානක නිහඬතාවයක් ඇති වෙනවා. මගේ පුතා මේ තරම් අඳුරු තැනකට වැටේ කියලා
මං හිතුවේ නෑ. ඒ දුක, ඒ ගිල්ටි එක, වින්දියාව ඇල්කොහොල් ඇඩික්ෂන් එකකට ඇදදානවා. හැබැයි මේ හැමදේම දැක්කට පස්සේ තමයි විකාශ්ට පළවෙනි වතාවට ඇත්තටම තමන්ගේ ජීවිතය කොච්චර විනාශ වෙලාද කියලා තේරෙන්න පටන් ගන්නේ. විකාශ් නිහඬව කඳුළු වැටෙන්න පටන් ගන්නවා. මොකද පළවෙනි වතාවට තමයි ඔහුට තේරෙන්න ගන්නේ තමන් ඩිස්ට්‍රොයි කරලා තියෙන්නේ චෛත්‍රගේ ජීවිතය විතරක් නෙවෙයි, තමන්ගේ පවුලත් තමන්ට ආදරය කරන මිනිස්සුන්ටත් කියලා. වසර ගානකට පසු විකාශ් සමාජයට ආපහු හොඳ මනුස්සෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ සඳහා ඔහුට අවශ්‍ය වෙන්නේ අධිකරණයෙන් විශේෂ අවසරයක්. අවසාන කෝට් හියරින් එකේදී ඔහුට හමු වෙන්නේ චෛත්‍රවමයි. හැබැයි මේ පාර වික්ටිම් කෙනෙක් විදිහට නෙමෙයි, ශක්තිමත් ස්වාධීන නීතිය නියෝජනය කරන කාන්තාවක් විදිහට. එදා විනාශ වෙලා ගිය අහිංසක තරුණිය අද නීතිය ඉදිරියේ ශක්තිමත් කාන්තාවක් වෙලා ඉන්නවා. ඒ චෛත්‍රා. එදා තමන් සහ යාළුවන් විසින් විනාශ කළ අහිංසක තරුණිය අද ඇය ශක්තිමත් කාන්තාවක්. නීතිය නියෝජනය කරන විනිසුරුවරියක්. කෝට් හෝල් එක නිහඬ වෙද්දී චෛත්‍රා විකාශ් දිහා ටික වෙලාවක් බලන් විකාශ්ගේ නිදහස් කිරීමේ අවසර පත්‍රයට අත්සන් කරනවා. විකාශ්ගේ ඇස්වලින් කඳුළු වැටෙන්න පටන් ගන්නවා. වසර ගානක් ඔහු පසුපස හඹා ආපු පසුතැවීම්, ලැජ්ජාව සහ වරදකාරී හැඟීම ඒ මොහොතේ ඔහුගේ ඇස්වලින් පිට වෙලා යනවා. චෛත්‍රා අවසානයේ ඔහුට අවසර ලබා දෙනවා. ඒ සමාවක්ද නැතිනම් නීතියේ කරුණාවක්ද කවුරුත් හරියටම දන්නේ. හැබැයි මේ කතාව අවසානයේ කියන්නේ එක දෙයක්. බලය, සල්ලි සහ අහංකාරකම මිනිස් ජීවිත විනාශ කරන්න පුළුවන්. ඒත් වේදනාවින් නැගිටපු මනුස්සයෙක්ට තමන්ගේ අඳුරු අතීතයත් ජයගන්න පුළුවන්. මූවි එක අවසානයේ දෙන්නේ පවර්ෆුල් මැසේජ් එකක්. ඔයත් ත්‍රිලර් මූවිස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම යූෆෝරියා බලන්න. ඉතින් මේ තමයි යූෆෝරියා කියන ෆිල්ම් එකේ අඳුරු ඉමෝෂනල් සහ ෂොකින් ජර්නි එක. බලය, සල්ලි සහ අහංකාරය මිනිස් ජීවිත කොච්චර පහසුවෙන් විනාශ කරන්න පුළුවන්ද කියලා මේ මූවි එක හරහා අපිට දැනෙන්න දෙනවා. හැබැයි ඒත් එක්කම වේදනාවෙන් වැටුණු මනුස්සයෙක්ට ආපහු නැගිටලා තමන්ව වෙනස් කරගන්න පුළුවන් කියන මැසේජ් එකත් මේ කතාව අපිට කියලා දෙනවා. ඔයත් මේ වගේ මූවිස් බලන්න කැමති කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න, comment එකෙන් ඔයාගේ අදහස කියන්න, notification on කරන්න. තවත් අලුත් movie breakdown එකකින් හමු වෙමු.